මේ පාරත් ඔයා කැවුම් කඩෙන් ගන්නද කල්පනාව. කොච්චර ලේසිද මේ බලන්න. හැමදේම මිම්මටම කරන්න ඕනේ නෑ. මම හොඳින් පොඟවගත්තු කැකුළු හාල් ගෙදරමයි කොටා ගත්තේ. හාල් පිටි ඔයා කැමති ප්‍රමාණයක් භාජනයට දමා ගන්න. තරුණ දරුවෝ ඉස්සෙල්ලාම නම් කැවුම් හදන්නේ පිටි කෝප්පයකින් විතර කැවුම් හදාගන්න බලන්න. ඒ හාල් පිටි එකටම පාන් පිටි ටිකකුත් දාගන්න ඕනේ. පාන් පිටි ප්‍රමාණය වැඩි වුණොත් ගොඩාක් සොෆ්ට් වෙනවා. ඒ නිසා ටිකක් දාගන්න. ගත්තු පිටි ප්‍රමාණයට ගැලපෙන්න ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඔන්න ඔයා කැමති නම් පැණි හරි සීනි හරි එකතු කරගන්න පුළුවන්. පිටි මිශ්‍රණය අනලා චුට්ටක් කටේ ගාලා බලන්න පුළුවන්නේ පැන් රස තමන්ගේ ගානට තියෙනවද කියලා. දැන් ඇල් වතුර ටික ටික දාලා පඩිපෙල් වැටෙන ගානට දියාරුමත් නැති ඝනකමත් නැති මේ වගේ බැටර් එකක් හදාගන්න ඕනි. මේ මිශ්‍රණය ඔයා උදේම හදාගත්තොත් ගෙදර වැඩපළ ඉවර වෙලා හවසට උනත් කැවුම් ටික හදාගන්න ගන්න පුළුවන්. ඔන්න දැන් කැවුම් බෙදගන්නයි යන්නේ. බැටර් එක හදාගන්න එකටත් වැඩිය කැවුමේ කොණ්ඩෙ ගන්න එක තමයි හැමෝටම ප්‍රශ්නේ. මේ වගේ පොඩි කෝප්පයක් පැත්තක් උල් වෙච්ච එකක් නම් වඩාත් හොඳයි. මේ මගේ හාල් මයින කප් එක. ඔන්න ගානකට තෙල් ටික රත් වෙලාද කියලා බලා ගන්න ඕනේ. මේ වගේ පිටි ටිකක් දාපුවාම පිටි ටික රත් වෙලා උඩට ආවනම් ඔන්න හරි. මුලින්ම කැවුමේ අඩිය හදාගන්න ඕනෙනේ. ඒ නිසා වැඩිපුර ප්‍රමාණයක් ඔයා කැමති නම් ලොකු කැවුමක් හදාගන්න, නැත්නම් පුංචි කැවුම් හදාගන්න. ඒ අවශ්‍ය ප්‍රමාණයට අඩියට වැඩිපුර ප්‍රති ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් පිටි වක් කරන ප්‍රමාණය ටික ටික අඩු කරගන්න. අන්තිමටම හරි මැදටම පිටි චුට්ට චුට්ට වක් කරගන්න ඕනේ. බලන්නකො දැන් පිටි ටික පිපිලා උඩට එනකොට ඉරටුව දාලා ඉරට්ට කරකව ඉහළට ඇතුලේ තියෙන අමු පිටි ටික ගන්න උත්සාහ කරන්න. ඒ ගමන්ම හැන්දෙන් එළියට ගන්න අමු පිටි වලට තෙල් ඉහින්නත් ඕනේ. මේ ගමන්ම තෙල් හැන්දෙන් කැවුමේ හැඩේ හදා ගන්නත් ඕනේ. මෙන්න මේ වගේ කැවුම වටේම තද කරනකොට අමු පිටි එළියට ගන්නත් පුළුවන්. ඒ වගේම කැවුමේ හැඩේ හදා ගන්නත් පුළුවන්. මතක ඇතිව ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. අන්තිමටම කැවුම පෙරලලා කොණ්ඩේ මුදුන හරිය බෙදගන්න.